බෙහෙත් ටිකක්. මේක අපි මේ බෙහෙත් එකේ නම මෙට්‍රොජෙල් 200. මෙට්‍රොජෙල් 200 කියන මේ බෙහෙත් එක. මේක ඕනම ෆාමසි එකක තියෙනවා රුපියල් 120යි. 200 එක. මේක ගොඩක් වෙලාවට අපිට දෙන්නේ අපේ දත් ගලවපු වෙලාවකට ඒ වගේ වෙලාවල මේක සාමාන්‍යයෙන් ඔය කටේ ඒ වගේ විස බීජ ඉන්න තියෙන ඒ වගේ තමයි මට නම් සෙට්ලා තියෙන මටත් එකපාරම දීලා තියෙනවා. එතකොට මේක ඇත්තටම අපි දෙනවා ගොඩක් පරවියන්ගේ කැංකවලට. ඒ කියන්නේ පරවියන්ගේ ගොතුරේ පිළිකාව සහ කටේ පැත්තේ සුදු පාට ගෙඩි වගේ ඇවිල්ලා සතහර හොට ඇර ගන්න බැරුව සත්තු මැරෙනවා. මේ බෙහෙත් එක පරයි කලාවේ ගොඩක් අය දන්නවා. මම හිතන්නේ 100%ක්ම දන්නවා ඇති. නමුත් ගොඩක් අය පිළිකාවට බෙහෙත් අහනවා. ඒතර අහනවා කියන්නේ මේක දන්න තියත් ඉන්නවා. සමහරට මේක ගන්න මේක හැම ෆාමසි එකකම තියෙනවා. ඒ කියන්නේ පෙට් ෂොප් වලට අමතරව හැම ෆාමසි එකකම. මොකද මේ බෙහෙත් එකත් මම දැන් ඇත්තටම මුලින්ම මතක් කරන්න ඕනේ මම දැන් අවුරුදු 8ක වෙලේ ඉඳන් මේ බෙහෙත් එක දෙන්නේ. එතකොට මට මේ බෙහෙත් එකක් දුන්නේ අපේ මේ පරවි කලාවේ පරණ කෙනෙක්. ඔක්කොම දන්නද රේෂන් කුමාර කියන්නේ. රේෂන් අයියා මොකද මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි මම එයාව දැනගන්නේ පුද්ගලික මඳුනුම් කමක් නෙවෙයි. ඉතින් මගේ සත්තුත් මැරුණා මේ ලෙඩේ දන්නේ නැතුව මම යහුවාම යා කිව්ව මල්ලි මෙන්න මෙහෙමයි මේ බෙහෙත් එක දෙනවා මේක දෙන්න. අදටත් ඒ මිනිස්සයාගේ වචනේ වටිනවා ගරු කරන ඒ වචනට ඒ වගේම ඒක නිසා සත්තු ගොඩාක් බේරුණා මගේ. ඒ නිසා මමත් ගොඩ දෙනෙකුට කියලා ගොඩ දෙනෙක්ගේ සත්තු බේරුවා. ඉතින් ඒ වගේ මේකත් මම දානවා ලයිව් එකක් නොදන්න දන්න ඔක්කොටම බලා ගන්න. මේකෙන් භාගයක්. මේ පෙත්ත 200 නේ. එතකොට භාගයක්. මිලි 100ක් වගේ ඉන්නේ. භාගයක් දෙන්න මේ හැදෙන ලෙඩ ඒ කියන්නේ මේක හැදෙනවා පරයියන්ගේ මම පෙන්නන්න. සාමාන්‍ය පරයි පැටවුනේ. පරයි පැටවුනේ මෙන්න මෙතන ගෙඩියක් වගේ එනවා කෑම ගිලින්න බැරුව. කියන්නේ මෙතන හුලම් පිරෙනවා මෙතන. ඒ පරයි පැටියෙකුට මේ වයසේ අවදිය වගේ ඉන්නවා සාමාන්‍යයෙන් ඕක ගොඩාක් වෙන දෙයක්. එතකොට ඒ වෙලාවට අනිවාර්යෙන් මේකෙන් හතරෙන් එකක් මේ පෙත්ත හතරට කරලා හතරෙන් එකක් පොඩ්ඩක් වතුරක පොඟවලා මෙයාට ගිල්ලනවා. දෙන අනිත් එක තමයි ඔයාලා දෙන හැම බෙහෙත් පෙති හෝ කරල් හෝ ඒවා මොනවා හරි වතුරේ පොඟවලා ගිල්ලවන්න. මොකද මේ පෙති ඇලෙනවා මේ සත්තුන්ගේ ගොදුරු වල. එතකොට දවස් දෙකමාරක් තුනක් යනකොට ඔය පැටවුන්ගේ මේ ටිකේ තියෙන ටික හොඳ වෙනවා. ඒ වගේ තමයි මහසත්තුන්ගේ ඔයාලා බලන්න කවනකොට දැන් මේ ඉන්නේ පැටව කවන මහසත්තු බලන්න මෙයාලගේ අනිවාර්යෙන් මේ හොටවල් ඇරලා මේ කට මේ දෙපැත්තේ මේ සුදු පාට ලාවට එන්න පුළුවන්. ඔය වෙන්නේ පැටව කවනකොට ඔය හොටවල් ඇතුළට යනකොට මොකද මේ වෛරස් එකක් වගේ දෙයක් හැදෙන්නේ. එතකොට ඒ වගේ ඇතුලේ හැදෙනවා නම් ඔයා නිතරම කියන්නේ අපි සත්තු හදනවා ගැන අනිවාර්යෙන්ම මේ සත්තු කොයිල තරම් බලන්න. ඔහේ අත ගාලා නැතුව ඔහේ බව සත්තුන් ලෙඩ වෙනවා ගොඩක්. ඒතර බලන්න මේ හොට ඇතුලේ එහෙම තිබ්බොත් මේ කටේ මේ පැත්තේ එනවා මේ අයිනේ එනවා. එතකොට මේ ගොදුරු අත ගෑවම තේරෙනවා මේ සමහරට මේ තැන් වල ගැට වගේ අහු වෙනවා. එතකොට මහසතෙකුට මේකෙන් භාගයක් දෙන්න. මේ බෙහෙත් එකෙන් භාගයක් දෙන්න මහසතෙකුට. මේ ඇත්තම මේ ගොඩක් හැමෝම දන්න දෙයක්. මේ මම නොදන්න දෙයක් දානවා නෙමෙයි දන්න දෙයක්. නොදන්න කට්ටියත් ඉන්නවනම් මම දෙන දෙයක් අර වගේම දීලා බලන්න.